සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැම දිනාටම අද දවසේ ගොඩක් දුර ඉඳලා ඇවිල්ලා ඉන්නවා. ගොඩක් දුර කිව්වොත් ත්‍රින්කෝ ඉඳලම තකහණියෙන් ඔයාලා වෙනුවෙන්ම ආපු මගේ මිතුරා මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. මොහු තමයි මට මේ වෙනකන් මගේ channel එකේ සියලුම වැඩ කටයුතු වලට සහයෝගය දක්වන්නේ. ඉතින් මම හරි ආසාවෙන් සහ ආදරෙන් පිළිගන්නවා අද දවසේ මං වෙනුවෙන් සහ ඔයාලා වෙනුවෙන් විශේෂයෙන්ම ආවට ගොඩක් දුර ඉඳලා ඇවිල්ලා මේ දෙයට සහයෝගය දක්වන්න පැමිණීම ගැන ගොඩක් මං ආසාවෙන් සහ ආදරෙන් ඕව පිළිගන්නවා. සුබ දවසක් කියලා. දවසක් අයිත් වගේම ආයුබෝවන් ගොන් අයියේ. ඉතින් මම අද ආවේ විශේෂ හේතුවක් කියන්නේ ඔයා කිව්වේ අනිවාර්යෙන්ම මම මේ කරන්න ඕනෙත් එකම මේක සමාජ සේවාවක් කියලා මම හිතනවා. මොකද අද මම මුලින්ම ඔයා පොඩ්ඩක් නිකන් කතා කරා නැත්නම් කිව්වොත් මේක සුවද සාකච්ඡාවක් විදිහට කරගෙන යන්න තමයි මම මේ වෙලාවට මේ කරගෙන ඔයාව කන්ටැක්ට් කරගෙන මේ මොකක් හරි අපි දෙයක් කරන්න ඕනේ කියලා හිතාගෙන ආපු ගමන සාර්ථකව කරගෙන යන්න. ඉතින් මෙතන සිට අපි අමු ඉතින් අපේ වීඩියෝ එකට යමු එහෙනම් අපි හම්බ වෙමු වීඩියෝ එක. අනිවාර්යයෙන්. ඉතින් රෝහණ ඉතින් මම මුලින්ම වගේ අහන්න කැමති. ඉතින් ඔයා මේ පරිවි කලාවට යොමු වෙලා ඔයාගේ අතීතය කොහොමද? ඔයා මුලින්ම පරිවි කලාවට කොහොමද මේකට අඩිතාලම් වැටුනේ කොහොමද කියලා මම අහන්න කැමති ඔයාගේ. මම යාළුවනේ මේට මම පුංචි කාලේ ඉඳලම තමයි මේ ක්‍රීඩාවට ආසා කරේ. වගේම මම පළවෙනියෙන්ම පරිවියක් ගෙනාව නම් හදන්නේ මට මතකයි මම රුපියල් 70කට තමයි පළවෙනියෙන්ම පරිවියක් ගෙනාවේ හදන්නේ. 70ක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගොඩක් කල් ඒ කියන්නේ ඔයා ඉස්කෝලේ ජීවිතේ මොන වගේ කාල සීමාවකද යන්නේ? වයස අවුරුදු ඔයා කියන්නේ 5-6 වගේ කාල සීමාවක තුලදී නම් ඔයා පරිවි කලාවේ ඉඳලා ඉන්නවා. හරි. එතකොට දැන් පරිවි කලාවේ වෙනකොට දැන් මේ වෙනකල් ඔයා හදපු පරිවින්ගේ සාමාන්‍ය ලයින් මොනවාද? එතකොට ඉන්දියන් වල ඒ කාලේ නම් හැදුවේ නැත්තම් පාකිස්තාන හැදුවද ටීප්ලස් හැදුවද ඊට පස්සේ තව මොන ජාති පාවිච්චි කරලා බැලුවද? සාමාන්‍යයෙන් මම හැදුවේ ගොඩාක් වෙලාවට මම විතරක් නෙමෙයි වෙද්දී අපේ රටේ ගොඩාක් වෙලාවට හැදුවේ හයි ප්ලයි සත්තු කියලා කිව්වොත් කෙටියෙන්ම හයි ප්ලයි සත්තු කියලා හැඳින්වුවොත් ලේසි කියලා මම හිතනවා. අපි කිව්ව වැලි කැටේට වැහෙන්න යන අනිවාර්යෙන්ම ඒ වගේ සත්තු තමයි හැදුවේත් ඒ සත්තුන්ගෙන් මම ගොඩාක් අයින් වෙන්න හේතුව තමයි අපි ගොඩාක් යාළුවනේ දැනටත් ගොඩක් දෙනෙක් දන්නේ නැති නිසා ඒ සත්තුන්ට ආස කරගෙන ඒ සත්තුත් එක්කම කාලය ගත කරනවා. එතකොට තරංගයකට වුණත් ඒ සතෙක් ඉදිරිපත් කරන්න අමාරුයි. මොකද ඒ සත්තු අපිට ඕන කාලවලදී ඒ සතා ටයිම් කරන්නෙත් නෑ. එහෙම නැත්නම් අද සමහර වෙලාවට යම්කිසි ටයිම් එකක් හිටියොත් ඒ සතා හෙට දවසේ ඒ ටයිම් එකට පියාසර කරන්නේ. ඒ වගේ බාධා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්දියන් සතෙක්ව අපි ට්‍රේනින් කරොත් ඒ සතා නිසි ටයිම් එක හරියාකාරව ප්ලයි කරනවා. ඉතින් ඒක තමයි ඉන්දියන් සත්තු හදන්න පළවෙනි හේතුව. ඔව්. එතකොට දැන් ඔය ඉන්දියන් සත්තු රෙකමන්ඩ් කරනවා. දැන් ඉන්දියන් සත්තුන්ට මේ ඉන්දියන් සත්තු හොඳයි කියලා ඔය මොන කාල සීමාවේ ඔය ඉන්දියන් සත්තු තෝරගන්න? ඒක පාකිස්තාන් සත්තු ඒ වෙන හයි ප්ලයි සත්තු හදලා ඔය ඒ සත්තුන්ගේ ටයිමක් බලලා මේ සත්තුන්ව ඈඩ් කරලා ඉන්දියන් සත්තුන්ව ඔයාට ඔයා කිම්පුන් ඔයාගේ ජීවිතය ඇත්තට වශයෙන් වැඩි කාලයක් ඔයා ගත කරන්නේ පරියොත් එක්ක කිව්වොත් මම හරි. ඇත්ත වශයෙන් මම දැන් මේ වෙනකොට මම දැන් දන්න විදිහත් එක ඔයා සෑහෙන පරියොන්ට ආස කරනවා. ඉන්දියන් පයින් හයි ප්ලයි සතෙක්ද ලෝ ප්ලයි සතෙක්ද දැන් ඔයා කියන විදිහට අපි එතකොට ඒගොල්ලන් කොහොමද තෝරගන්න ඕන? සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට සතෙක් තෝරගන්නවා කියන්නේ අපිට ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි ඉන්දියන් සත්තුන්ගේ ගොඩාක් 90%ක්ම මන් දැනුවත් ලෝ ප්ලයි තමයි ඉන්නේ. හයි ප්ලයි සත්තු ඉන්නවා ගොඩක්. ඒවා උනාට වැඩි හරියක් ලෝ ප්ලයි තමයි කරන්නේ. කෙටියෙන් ගත්තොත් මම එළවපු නාගර්කෝවිල් වර්ගයේ සතෙක් ගත්තොත් ඒ සත්තු කුඩා අවදියේදී එයාලා ඉහළ ෆ්ලයි කරනවා කියන්නේ හයි ෆ්ලයි කරනවා. ඉන්නත් එයාලා සතා මෝරන්න ලෝ ෆ්ලයි තමයි කරන්නේ වැඩි හරියක්. ඉතින් එයාලා වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම දෙන කාලයත් එක්ක තමයි කැපවීමත් එක්ක තමයි ඒ සතෙක්ව නිසි නියමිත විදිහට සතෙක්ව ටයිම් කරවන්න නම් අනිවාර්යෙන් ගොඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් මේ මහන්සි වෙන ආකාරයට අනුව තමයි තමන්ගේ සතාට දෙන කාලය තුල තමයි ඒ සතා ෆ්ලයි කිරීම අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ. ඒකට ඔය සප්ලයි කරනකොට ඔයාලට එන අනිත් ගැටලු කියන්නේ
කාලගුණික විපර්යාස සිද්ධ වෙනවා. ඒත් පාරිසරික හේතුන් කියලා අපි කියමුකෝ. ඒවයි විප්ලව දැන් ඔයා වෙන උගුසු විහාර එනවා. ඒගොල්ලෝ එතකොට ඕගොල්ලෝ ඔයා ඒකට මොකද කරන්නේ? ඉන්දියන් සත්තු දැන් එතකොට ඔයා කරන දේවල් වලට ඉන්දියන් හයිප්ලයි සත්තුන්ට වැඩිය ඒගොල්ලන්ගේ සතුරු කරදර වලින් අඩු මේකත් තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට බේරෙන්න පුළුවන් හැකියාව වැඩි, මතකයේ වැඩි, සත්තු කොහොමත් නැති වෙලා යන්නේ නැහැ කියන තැන ඔයා ඉන්නවා. ඒක තමයි ඔයා ගොඩක්ම මේ තෝරගන්න තියෙන හේතුව මම හිතන විදිහට. එතකොට ඒ සම්බන්ධ පොඩ්ඩක් අපේ කට්ටියට පැහැදිලි කරලා දෙන්නකෝ අපේ ආදරණීය සහෝදරයන්. අපි කෙටියෙන් කිව්වොත් හාම් පුතා හරියට ඉන්නවනම් නැත්නම් අපි කිව්වොත් ට්‍රේනින් කරන කෙනා හරියට ඉන්නවනම් තමයි එතන කෙටියෙන් කිව්වොත් වැඩේ තියෙන්නේ. කෙටියෙන් කිව්වොත් ට්‍රේනින් කරන කෙනාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කරන කෙනාට ඕන විදිහට ට්‍රේනින් කරන කෙනාට ඕන විදිහට සතාව හසුර ගන්න පහසුයි කියලා තමයි. ඒ කියන්නේ කෙටියෙන්ම කියන්න තියෙන දේ එයා කියන දේ හොඳට අහනවා. දැන් අපි දැන් විශාල මුදලක් දීලා සමාජයට සත්තු ගන්න වෙලාවල් තියෙනවා. අර සත්තු හොඳයි කියන අපි දන්නේ කෙනෙක් කියන දේ තමයි අපි විශ්වාස කරන්නේ. සත්තු මේ කලාවේ ගත්තම කලාවක් විදිහට යන්නේ අපි කෙනෙක්ව විශ්වාස කරන එක. දැන් මමත් ඔයා විශ්වාස කරගෙන ඉන්න තමයි අද මම මේ තැනට ඇවිල්ලා මේ කතා කරන්නේ ඔයාගෙත් එක්ක මේ ලින්ක් එකක් ඇති වෙලා මෙහෙම කරන්නේ ඒක නිසා. එතකොට සත්තු දෙන කට්ටියට ඔයා වගේම තව කට්ටිය ඉන්නවා මේ අපි වගේ කට්ටියට සත්තු ගන්න මේ බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ඔයාට දෙන්න පුළුවන් ආදර්ශයක් ඔයාට කියන්න දෙන්න දෙයක් තියෙනවා නම් කියන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැනුවත් වෙන්න ඕනේ මේ සත්තු ගන්න ඕන මේ විදිහට. එතකොට සත්තු පවත්වා ගන්න කොහොමද? ඒගොල්ලන්ට කෑම වර්ගයක් දෙනවද? ඒගොල්ලන්ට දෙන බජට් එක අනුව කොහොමද ඒගොල්ලන්ට කරගෙන යන්න ඕන පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්න දුන්නොත් ඒකත් නම් හොඳයි කියලා හිතන ඇත්තටම. ගොඩක් වෙලාවට යාළුවනේ අපි සතෙක් තෝරගත්තම අපි සාමාන්‍යයෙන් කාගෙන් හෝ සතෙක් ගත්තම මම කියන්නේ දැන් අපි හැමෝම පැටව ගන්නෙත් නෑ, හැමෝම මව් සත්තු ගන්නෙත් නෑ. ගොඩක් වෙලාවට මට කියන්න තියෙන්නේ අපි ගන්න තමන් ගාව දැනට ඉන්න සතා හෝ නැත්නම් කෙනෙක් ළඟින් ගන්න සතා හෝ අනිවාර්යයෙන්ම අපි ප්ලයි කරවලා අනිවාර්යයෙන්ම බලන්න ඕන. එතකොට තමයි අපිට සතා ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ නම ගිය පුද්ගලයෙක්ගෙන් සතෙක් ගන්නවා, අරගෙන කොටුවේ දාගෙන බොරුවට කොටුව පිරෙනකන් සත්තු බෝ කරනවා. එහෙම නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම එහෙම කරන්න කලින් මව් සත්තු දෙන්නෙක් ගත්තොත් ගන්න පළවෙනි පැටව මුරේම සතාව එලවන්න ඕන. ඒ වගේම නිසියාකාරව සතෙක් ට්‍රේනින් කරන්න අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගන්න ඕන. මොකද සතෙක් නිසියාකාරව ට්‍රේනින් කරන්න ඉගෙන ගන්න කෙනෙකුට තමයි හරි සතෙක් තෝරගන්න පුළුවන් වෙන්නේ. මොකද නිසියාකාරව ට්‍රේනින් කරන්න දන්නේ නැත්නම් තමන් ගාව කොච්චර හොඳ සතෙක් හිටියත් ඒ සතා හොඳයිද නරකයිද කියන දේ පැහැදිලිව තේරුම් කරගන්න අමාරුයි. ඔය පේනවා අපි ඇත්තටම මේ කතා කරනකොට මේ කතාව තව දිග්ගැස් වෙනවා. ඒත් එක්කම අපේ කාල සීමාවේ වීඩියෝ එකක් අපිට දාන්න පුළුවන් ස්ටෝරේජ් එකත් එක්කම අපි බලලා දානවා. නැත්තම් මේ කතාව බෝරින් වෙනවා. හරිද රෝහන්? ඉතින් අපි මේක අපි සීරියස් එකක් විදියට අපේ ඉන්න ප්‍රේක්ෂකයන්ට අපි මේක දෙන්න ඕනේ. එතකොට අද දැන් අපි මේ කතා කරපු දේවල් සම්බන්ධව ඔයාලට කියන්න ගැන නොතේරෙන තැන් තියෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට. ඊට පස්සේ ඔයාව කන්ටැක්ට් කරන කතා කරන්න ඔයා ඕනම වෙලාවක ඒගොල්ලන්ට ඇත්තටම කිව්වොත් එහෙම පැය 24ම ඔයා ඇත්තටම මේ කරන සේවාවට ඇත්තටම අපි මේ වෙලාවේ මම සියලු දෙනාගෙන්ම විදියට මම ඔයාගෙන් මේ දේට ස්තුති කියනවා. මොකද මේ ලෙඩක් දුකකට එලව ගන්න කොහොමද රෝහන් අයියේ කිව්වොත් ඇත්තටම ඔයාගෙන් වෙන සේවාව ඇත්තටම අගය කරනවා. මම ඒකට අද පිරි ස්තුතිය මේ හැමෝම දෙනා වෙනුවෙන් මම ඔයාලට උද කරනවා. ඒත් එක්කම ඉතින් රෝහන් අයියේ තවත් අපි ඉදිරි වීඩියෝ එකකදී හමු වෙමු. ඒකී අවසාන වශයෙන් කියලා අපි මේ වීඩියෝ එක මෙතනින් අතර කරමු. අපි ඊගා වීඩියෝ එකකදී හමු වෙමු. ඔව් යාළුවනේ, මටත් ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් අපි කොටස් වශයෙන් ඔයාලට ඉදිරියට වීඩියෝ අපි ගේනවා. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රීඩින් සම්බන්ධවයි. ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු කාරණාවක්. ඒ වගේම මගේ මිතුරටත් නිතර කතා කරලා අහනවා කියලා මට ඔහු කියනවා. ඉතින් ඒ නිසා යාළුවනේ ඉදිරි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන. එහෙනම් ඔයාලා සියලු දෙනාට ආයුබෝවන්. සුබ දවසක්. ජය වේවා. Next video.